ආච්චි ඔයා ඇයි මේ වාට්ටුවට ආවේ ඇයි? වාට්ටුවට ආවේ ඇයි? නෑ කියන්නේ ඉතින්. ඇයි තියාව? නිකන් අහන්න. අසනීප වෙලා ආවේ දැන් හොඳයිද? හොඳ නෑ. ටිකට් කපන්නේ? ටිකට් කපන්නේ හොඳ නැති නිසා ටිකට් කපන්නේ. ඊට කපයි දන්නේ නැහැ. දැන් නිදාගන්න තුම මොනවද කරන්නේ කියව අනිත් අයට වද දෙති. අනිත් අය මට වද දෙනවා. මට නිදා ගන්න දෙන්නේ නැහැ. නෑ නේද? ඔයා මෙහෙට කරකිනවා මෙහෙට කරගෙන සීලෙන් බෝතලේ අරන් එහෙට දුවනවා මෙහෙට. මට නිදා ගන්න හරියට ප්ලේස් එකක් නැහැ. මේ ඉතින් ડોක්ටර් ගිහින් කියන්නේ ඇඳක් ගෙනත් දෙන්න කියලා. ඇයි? දැන් ඔය අනිත් අයට වදයක් නේ දැන් ඔය දෙන්න ඔය මේ පව මේ ලෙඩ්ඩුවේ. ඔයා වද දෙන්නේ මට වද දෙන්නේ ඔයාට. ඔයා තියෙනවා. ඒකේ පෙට්ටියක් තියෙනවා. ඒකේ තියෙනවා යෝජනා සහ චෝදනා. ඔයා චෝදනා කියලා දාන්නේ නැද්ද නේද? චෝදනාව දාන්නේ. ඉතින් කියන්නකෝ දැන් ඇති නෑ තව කියන්න. මොනවා හරි කියන්නවට හිතෙන දෙයක්. සින්දුවක් කියන උගුරු වෙලන්නේ. කමන්නේ ඔය අහන්න ඇති දැන්. ඇත්තට සින්දු කියන්න බැරිද? මම අපේ වන්දනේ සිල් ගන්නවා. ඉතින් අපි කියනවා පත්‍රිකා එක පත්‍රිකා බෙදලා දෙන්න ඕනේ. මොනවා හරි පත්‍රිකාවක් බෙදලා දෙන්න හැම දවසෙම නෙවෙයි. ලොකු වලට නෙවෙයි. හැමදාම සීල් ගන්නවද ඔයා? ඔය හැමදාම සෙනසුරාදා දවසට පොතපත පොය වලට සිල් ගන්නවා. ඇයි සෙනසුරාදාට සීල් ගන්නේ? සෙනසුරාදා අපේ පන්සලේ සිල් තියෙනවා. සීල් තියෙනවා? අපේ පන්සලේ නෑනේ සීල් සෙනසුරාදා. නෑ කොහෙවත් නෑ අපේ පන්සලේ. වීකෙන්ඩ් එකට සීල් නෑ අපේ පන්සල. අපේ පන්සලේ විතරයි තියෙන්නේ කොහෙවත් නෑ. ඒක. ඉතින් මේ සිල් ගත්තාම මේ මම ඉතින් දන් දෙනවා. හරියට මම දන් දෙනවා කට්ටියට සිල් ගන්නවා මම හිටියේ. දන් දෙනවා. අපේ පුතාලගේ පන්දිනවලට කීදෙනෙක් ඉන්නද? සිල්කාරයෝ. සිල්කාරයෝ 50 60 70 අපේ ඉන්න 200ක්. එහෙම එන්නේ නැහැ සෙනසුරාදා දවසට. අනිත් දවසට ඉන්න 200 ගණන්. කොයි දවසේ එහෙම ඉන්නේ. සෙනසුරාදා දවසට ඉතින් ගොඩක් ඉන්නේ සීල් සමිතියකින් සමිතියක් තියෙනවා. වැඩි සමිතියක්. ඒ වැඩි සමිතියේ කට්ටිය ඉන්නවා. එයාලා ගොඩක් ඉන්නවා. එදාට ගොඩක් ඉන්නවා. අපි අපේ සමිතියෙන් අපේ මහානායක හාමුදුරුවෝ මේ එක යන වන්දනාගම සීල සමිතියේ මේ සමස්තර වලට උපන්දිනේට දැන් ආච්චි මොනවද දන් දෙන්නේ? සීල් ගන්නකොට දන් දෙනවා කිව්වේ මොනවද දෙන්නේ? ආහාර වේලා. සීල් දානේ, දවල් දානේ, සීල් නැත්තම් නැත්නම් ගිලම්පස ඔය එහෙම දිය තමයි අර පත්‍රිකාවක් පූජා කරන්නේ. මොනවා හරි පත්‍රිකාවක් පූජා කරනවා. දීලා ප්‍රාර්ථනා කරන්න මොනවද ආච්චි? ප්‍රාර්ථනා කරන්නේ ඉතින් අපේ උපන්දින තියෙන කෙනාට ඒ කෙනාද දෙන්නේ? මං හිතුවා ආච්චි දන් දෙනවා. මං දෙන්නේ මගේ දරුවෝ වෙනුවෙන් දරුවෝ උපන්දිනේට මගේ උපන්දිනේට මහත්තයාගේ උපන්දිනේට එහෙම උපන්දින වලට හරියක් උපන්දින වලට දීලා සෙත් පතනවා. සෙත් පතනවා. එයාලට සෙත් පතනවා. අපේ සමිතිය අයට සෙත් පතනවා. මහානායක හාමුදුරන්ට දීර්ඝායුෂ පතලා සෙත් පතනවා. එහෙම හැමෝටම ගමට රටට සෙත් පතනවා. සෙත් පතලා එහෙම දාන්නේ. හොඳයි ඉතින් නේද? ආශිර්වාද කරන කට්ටිය මේ හරි කැමති මට ඉතින් කට්ටිය කැමති මම ඉතින් ඒවා කරනවානේ. ඔව්. කට්ටියම ඉතින් කැමති. වැඩි හිතම් දෙන්නේ නැද්ද? වැඩි හිතම් දෙයක්. වැඩි හිතම් සීල සම්පතේ සීල සම්පතේ වැඩි. දැන් එහෙනම් අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනට හොඳ වෙන්න කියලා නේද? තවත් පින් කරන්න ලැබෙන්න කියලා. ඔව් මම ප්‍රාර්ථනා කරන්නේ මට වැඩි සම්පතේ පිහිටෙන් මට උදව් කරන්න මම සුවේ ලැබේවා කියලා ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ කට්ටිය වෙනුවෙන් මොනවද කියන්න තියෙන්නේ ආච්චිට? අපේ ලංකාවේ දැන් මේ අපි මේ ඉන්නවල ලෙඩු ගාව අපි දුකක් විඳින්නේ. එතකොට එහෙම දැන් ඔයා පින් කරන හොඳ උපාසකම්මෙක් විදිහට කියන්න තියෙන්නේ මොකද්ද? කියන්න තියෙන්නේ ලෝකෙම සිත් වේවා කියලා තමයි. ඔව් මේ වෙසක් පොයේ දවසනේ. වෙසක් පොයේ දවසේ ජීවන්ගල් දවසේ බුදුරජාණන් වහන්සේගේ තිරුදිනේ අපි සම්පූර්ණ සිතක් වේවා සියලු දෙනාටම සිත ශාන්තියක් වේවා. ලෝකෙම නිරායුධ රටක් වේවා ආරක්ෂක
ආරක්ෂාව සැමෝටම ලැබේවා. හරි එහෙනම් අපිත් ප්‍රාර්ථනා කරනවා ආච්චිට ඉක්මනට හොඳ වෙලා ඉක්මනට ගෙදර ගිහිල්ලා ලෙඩුන්ට ඉන්න වාටුවේ ලෙඩුන්ට වද දෙන්න නැතුව ඉක්මනටම ගෙදර ගිහිල්ලා නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දෙන්න. එහෙම තාකුත් කිව්වේ නැහැ. හරි එහෙනම් මුත්සන්නයි. ඒ ටික ප්‍රදාන.